සුබ දවසක් සියලුම දෙනාට. අපි අද බලමු කටේ දිය වෙන රසම රස පොල් ටොෆි එකක් කඩේ රසට හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම සීනි මේස හැඳි දෙකක් තාච්චියකට දාලා ඒ ටික කැරමල් කර ගන්නවා. ඒක කැරමල් වෙනකන් ගහගත්ත පොල් බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගත්ත සීනිත් එක්ක මික්ස් කරලා ඒකට ලුණු පිංචක් එකතු කර ගන්නවා. ඒකට මම බෙදලා කුඩු කරගත්ත එනසල් කුඩු ටිකක් එකතු කරලා මේක හොඳට මික්ස් කර ගන්නවා. පොල් සීනි මිශ්‍රණය කැරමල් කරගත්ත සීනි එකට දාලා හොඳට මික්ස් කරගෙන ලිපේ අඩු ගින්දරේ තියලා මේක හොඳට හැඳිගා ගන්න ඕනේ. මම නම් මේකට ෆුඩ් කලරින් ටිකක් දාගත්තා. ඔයාලා කැමති නම් ෆුඩ් කලරින් එකතු කරගන්න පුළුවන්. ෆුඩ් කලරින් නැති වුණත් මේකේ ලස්සන පාටක් එනවා. අපි අර සීනි ටික මුලදී කැරමල් කරගත්ත නිසා. විනාඩි කිහිපයක් ලිපේ තියලා මේක කවලම් කරනකොට මේ මිශ්‍රණය දිය වෙනවා. දිය වෙලා ටිකක් ඝන වෙනකොට මම මේකට බටර් ටිකක් එකතු කරලා ආයෙත් හොඳට කවලම් කර ගන්නවා. මේකේ පදම හරි ගියාම මේ මිශ්‍රණය ඔක්කොම එක ගුලියක් වගේ ඇලෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඇල් වතුර එකකට මේ පොල් මිශ්‍රණය චුට්ටක් දාලත් බලා ගන්න. ඊට පස්සේ බටර් තවුල්පු ට්‍රේ එකක දාලා කෑලි කපාගෙන ඔයාලට පුළුවන් පොල් ටොෆි වල රස බලන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් අපි හමු වෙමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.